සමහර රෝග කොටස් වර්ග තියෙනවා. ඒ වලට අපිට සංකලිත මනෝප්‍රතිකාරක ක්‍රම පාවිච්චි කරලා සුවපත් බව වේගවත් කරන්න පුළුවන්. එතකොට දැන් මම මගේ අධ්‍යයනය ඇතුලේ මම සංකලිත වෛද්‍ය විද්‍යාව සහ මේ හෝමියෝපති වෛද්‍ය විද්‍යාව ඒත් එක්කම වෙනත් ලෝකයේ විකල්ප වෛද්‍ය ක්‍රම අධ්‍යයනය කරන මේ රිසර්ච් එක ඇතුලේ මම අත්දැක්කා මේ ඖෂධ ලබා ගනිමින් ඉන්න රෝගීන් ඖෂධ රහිත විශේෂයෙන්ම ඩයනටික් සයිකොලොජි ඊට පස්සේ හිප්නෝකයිනෝසොලොජි වෙනත් TCM වල එන චයිනීස් මෙඩිසින් සිස්ටම් වල එන නිල ප්‍රතිකාර මෙන්න මේ වෙනස් මේ සංකලිත සහයෝගී ප්‍රතිකාරක ක්‍රම ඔස්සේ ඊටාම පහසුවෙන් සුවපත් කරන්න පුළුවන්. දැන් සමහර රෝගීන් ඉන්නවා මේ කිසිදා සුව කරන්න බැහැ කියලා කියපු මානසික රෝගීන් පවා මේ ක්‍රම ඔස්සේ සුවපත් වෙලා මේ හොස්පිටල් එකෙන් ගෙදර ඇවිල්ලා ඉන්න රෝගීන් ඉන්නවා මේ දිගු කාලයක් තිස්සේ. ඒ කියන්නේ දැන් සමහර අය ඉන්නවා తాවකාලික සුවය ලැබලා නැවත අසනීප වෙනවා. දැන් මම සුවපත් කරපු අය ඉන්නවා. ඒගොල්ලෝ දැන් වසර කිහිපයක් තිස්සේ හොඳින් ඉන්නවා. ඉතින් ඒ නිසා මම මේ විෂය ඒකයි මම දැන් මම ඔය සංකලිත මේ අපේ සරසවියේ උගන්වන කොටත් මම ශිෂ්‍යයන්ට කියන්නේ අපි ප්‍රධාන මනෝ විද්‍යා ප්‍රතිකාරات එක්ක මේ සහයෝගී ක්‍රම යොදා ගැනීමෙන් ඒගොල්ලන්ට ඉතා පහසුවෙන් අපිට සුවපත් බව නිර්මාණය කරන්න පුළුවන්. දැන් ගත්තොත් මම මෝහන ප්‍රතිකාර හා සම්බන්ධව ප්‍රතිකාර කරන නිසා මම ඉතා හොඳින්ම දන්නවා. යමෙක්ගේ මොළයේ කුඩා කාලේ ඉඳලා නිර්මාණය වෙනකොට එයාගේ නියුරෝන් රටාව සකස් වෙනකොට ඒ නියුරෝන් රටාවේ ඇතිවෙන පිළිගැනීම ගැඹුරු මනස විසින් ඇති කරන පිළිගැනීම විසින් නිර්මාණය කරන සිතුවිලි පැටර්න් එකක් සකස් වෙනවා. ඒ අපි කියනවා ඒක නියුරෝප්ලාස්ටිසිටි එක ස්වභාවිකව නිර්මාණය වීමක් කියලා. මෙන්න මේකට ඇති වෙන බාධාවල්, පීඩාවන් මෙන්න මේ දේවල් එක්ක ඒ හැදෙන රටාවේ වෙනස්කම් ඇති වෙනවා. ඒකට සමහර විටක කෙනෙක්ගේ වයසත් එක්ක ඒ ජානගත වෙනස්කම් වලටත් අදාළ වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ මනසට තදින් බලපාන දේවල්, ඒගොල්ලන්ගේ මොළයේ පිළිගැනීමට තදින් බලපාන දේවල් නිසා පසුකාලීනව වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එකම පීඩාවක් දිගු කාලයක් තිස්සේ ඇති වෙනකොටත් එයට මූණ දෙන්න මනස සකස් කරගන්න තත්ත්ව තියෙනවා. එතකොට මේ දේවල් අපි අර මේ මානසික රෝග කියලා වර්ගීකරණයක් ඇතුළේම දාලා සරලව තියන්නේ නැතුව ඒ රෝගියාව අරගෙන විශ්ලේෂණය කළා. එයාගේ නැවත එයාගේ මොළයට අලුතින් මේ ප්‍රතිකාරාත්මක වශයෙන් මේ තොරතුරු ටික ලබා දීලා එයාගේ මොළය තුලින් මොළය වෙනස් කිරීමේ ක්‍රමයක්. දැන් මම මේ ඔයගලන්ට පැහැදිලි වෙන මේ සරල වචනෙන් මේක කියන්නේ. දැන් අපි කියනවානේ මේ ශරීරයේ තියෙනවා කියන මේ ස්වභාවික ප්‍රතිශක්තිකරණයක් නේද අපි රෝග වලින් ආරක්ෂා වෙන්න. ඒ වගේම අපි හැමෝගෙම මනසේ තියෙනවා මනස විසින් මනස සුවපත් කරන යාන්ත්‍රණයක්. මෙන්න මේ යාන්ත්‍රණය විසින් තමයි ඒ ජීවියාව ජීවත් කරවන්න මේ මානසික අක්‍රමතා මානසික රෝග තත්ත්ව පවා නිර්මාණය කර ගනිමින් හෝ ජීවියාව ජීවත් කරවන්නේ. එතකොට මේ මනස විසින් මනස සුවපත් කිරීමේ මේ යාන්ත්‍රණය නිවැරදි ලෙස මනස තුල සකස් කරන්න පුළුවන් නම් ඒ කෙනාව සුවපත් වීම වේගවත් වෙනවා. ඉතින් ඒ ඔස්සේ මම බීතිකා තත්ත්ව, විෂාදීය තත්ත්ව, ඊට අමතරව අධික සැකය එන තත්ත්ව, ඒ වගේම මානසික එකඟතාවයන්ගෙන් තොරව ජීවත් වෙන අය ඇබ්බැහිවීම් වලට යොමු වෙලා ඇබ්බැහිවීම් ඇතුලේ ජීවිතය බොහෝ විනාශ කරගත් අය පවා මම හරි පහසුවෙන් ප්‍රතිකාර වාර කීපයකින් සුව කරලා තියෙනවා. සමහර අයගේ ජීවිතේම වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියනවා මේ ඒගොල්ලන්ගේ ජීවිතේ කලින් හිතපු විදිහ නෙමෙයි දැන් ඒගොල්ලන් හිතන්නේ වැඩ කරන්නේ ඒගොල්ලන්ගේ මූඩ් එක ඒගොල්ලන්ගේ අරමුණු ජීවිතේ ඒගොල්ලෝ හිතාගෙන හිටපු විදිහ මේ ලෝකය ගැන ඒව පවා වෙනස් කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ මෝහන ප්‍රතිකාර මගින්. ඉතින් ඒත් එක්ක මම මේකට සහයෝගය යොදා ගන්නවා මේ මොළයට මැසේජ් එකක් දෙන්න පුළුවන් මේ ස්නායු පද්ධතිය හරහා තියෙන ක්‍රමවේදයක් තියෙන එක TCM වල එන ක්‍රමවේදයක්. මම ඒක පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඖෂධත් නැහැ යම් විටක වචනත් නැහැ. පොඩි මේ ස්නායු වලින් දෙන මැසේජ් එකකින් මොළයට මැසේජ් එකක් දීලා මොළය ඇතුලේ මේ ශරීරයේ සුවපත් බව නිර්මාණය කරන මේ සංකලිත ක්‍රම මම යොදාගෙන තියෙනවා අති සාර්ථක ලෙස. ඉතින් ඒක නිසා මම හිතනවා මේ මෝහණේ තියෙනවා. දැන් අපි විශේෂයෙන්ම දකින්නේ මේ මෝහණේ කියලා අර සංදර්ශනාත්මක මෝහණේ කවුරු හරි ගෙනල්ලා ඔයා මෝහණේ වුණා කියලා අර පොඩි ප්‍රදර්ශනාත්මක මෝහණයක්. ඒක නෙවෙයි ඇත්තටම ප්‍රතිකාරාත්මක මෝහණේ කියන්නේ. ප්‍රතිකාරාත්මක මෝහණේ ඕනම කෙනෙක්ට තමන්ගේ ගෙදර ඉන්න පුද්ගලයන්ව සුවතාවේ තියන්න පුළුවන් ක්‍රම තියෙනවා. මෙන්න මේවා පවා මම මගේ මේ දරුවන්ට මම උගන්වනවා මගේ මේ කැම්පස් එකේදී. මේ
ඒ වගේම තමන් සුවයෙන් ඉන්න. තමන්ගේ මනස සිතුවිලි රටාව දවසේ ගත වෙන ජීවිතය අනාගතය තමන්ගේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා හරියට ගැඹුරු මනසට දීලා ඒ ගැඹුරු මනසේ ස්වභාවික යාන්ත්‍රණය ලස්සනට සකස් කරාම මේ ජීවිතේ හරි පහසුයි සුව පහසුයි. මම දැකලා තියෙන දැන් සමහර අයනේ ඒගොල්ලන්ගේ මේ මනස විසින් මනස ව්‍යාකූල කිරීම සඳහා අනවශ්‍ය බලාපොරොත්තු මනස විසින්ම හදා ගන්නවා. එතකොට ඒක කොහොමත් ඉටු වෙන්නේ නැහැ. ඊට පස්සේ දුකින් ඉන්නවා. අන්න ඒ වගේ මේ ඒ කියන්නේ ඒක අපරාධ යාන්ත්‍රණ මම දකින්නේ ඒවා වෙනස් කරන්න හරි පහසුවෙන් පුළුවන්. එතකොට අර ගුණාත්මක බලාපොරොත්තු, ගුණාත්මක අරමුණු මේ ජීවිතය පිළිබඳව ගුණාත්මක දැක්මක් සහිතව යන්න පුළුවන් විදිහට මේ මොළය ප්‍රෝග්‍රෑම් කරන්න ඕන. මෙන්න මේකත් මම මේ මෝහනය කියන විෂය ඇතුලේ ප්‍රතිකාරාත්මක මෝහනයේදී සිද්ධ කරනවා. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ප්‍රධාන ධාරාවේ ප්‍රතිකාර ලබා ගන්නා ගමින් උග්‍ර මානසික රෝගීන්ට පවා මේ සංකලිත මනෝ ප්‍රතිකාර ක්‍රම ඇප්ලයි කරොතින් ඒගොල්ලන්ගේ ජීවිතය වඩාත් ගුණාත්මක වෙනවා, සුන්දර වෙනවා, ලස්සන වෙනවා. ඒ වගේම මානසික රෝග තත්ත්වයක් හෝ අක්‍රමතාවයක් තියෙන්න ඕන නැහැ මේ සංකලිත මනෝ ප්‍රතිකාර සහයෝගී ලෙස යොදා ගන්න. කෙනෙකුගේ ජීවිතයේ මතකය වැඩි කරන්න විධිමත් ලෙස මතක තබා ගැනීම, ඒ වගේම එදිනදා ජීවිතයේ අපි කියන සබකෝලය, ඊට පස්සේ තමන්ගේ අදහස හරියට ඉදිරිපත් කරන්න බැරිකම, එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයේ අරමුණක් නිවැරදිව සකස් කරගෙන ගොඩනැගෙන්න අන්න ඒ වගේ දේවල් වලට අදාළ සරල දේවලුත් මේක ඇතුලේ පහසුවෙන් සිදු කරගන්න පුළුවන්. ඒක නිසා මම හිතනවා මේ සංකලිත මනෝ ප්‍රතිකාර ක්‍රම විශේෂයෙන්ම මම ආරාධනා කරනවා මේ මනෝ උපදේශනය ඉගෙන ගන්න දරුවන්ට මේ ප්‍රතිකාරාත්මක සංකලිත මනෝ ප්‍රතිකාරක ක්‍රම අධ්‍යයනය කරන්න. ඒක ඔස්සේ ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ජීවිතයත් ඉතාම හොඳින් ගත කරන්න ඕන විදිහට මනස සකස් කරගන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලන්ගේ සමීපතමින් ඕගොල්ලන්ගේ අනාගතයේ හමු වන අද නොදන්නා නැවුම් පුද්ගලයන් වෙනුවෙන් අලුත් විදිහට කොට නැගෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ වන විට ඔයා නොදන්න නමුත් හෙට දවසේ ඔයාව හමු වෙන නැවුම් පුද්ගලයන් වෙනුවෙන් ඕගොල්ලන්ට කොට නැගෙන්න පුළුවන්. ඒ නිසා මේ විෂයන් එක්ක එකතු වෙන්න ඒක ගොඩාක් ඕගොල්ලන්ගේ ජීවිතවලට ලොකු අර්ථයක් එකතු කරලා දෙවි. දැන් මේ වෛද්‍යතුමනි අපි දන්නා ඉන්නවා කුඩා කාලේ ඉඳන්ම යාලා හොඳ මානසික තත්වයකින් ඉඳලා පසු කාලීනව ඔවුන් මානසික රෝගීන් බවට පත් වෙනවා. දැන් මේ වගේ අයට මොනවද තියෙන ප්‍රතිකාර ක්‍රම? ඒ කියන්නේ ප්‍රතිකාර ක්‍රම තියෙනවද මේ වගේ අය සුව කරන්න නිතාවට? මානසික රෝගී තත්වයකට පුද්ගලයෙක් පත් වෙන හේතු ගණනාවක් තියෙන්න පුළුවන්. දැන් අපි දැන් මගේ සායන වලට එන දෙමව්පියෝ කියනවා අපේ දරුවා පොඩි කාලේ බොහොම හොඳට හිටියා. ඒගොල්ලෝ පෙර පාසලේදී ඊට පස්සේ ප්‍රාථමික අධ්‍යාපන ලබද්දී හොඳට හිටියට පස්සේ තමයි මෙහෙම වෙනස් වුනේ කියලා ඒගොල්ලන්ට ඒක අදාහ ගන්න බෑ. විශ්වාස කරන්නේ ඒ වගේ අය ඉන්නවා. ඉතින් ඒ වගේ අවස්ථා තමයි ගොඩක්ම අර යන්නේ මේ গুপ্ত බලපෑම් සිද්ධ වෙලා කියලා. මොකද මේක පිළිගන්න අකමැති. මේ අපි මේ පසු කියන්නේ අතීතයේ අපි මේවා ගොඩක් දැක්කා. හැබැයි දැන් නම් මේ මිනිස්සුන්ට ගොඩක් හොඳ අදහසක් තියෙනවා මේ රෝග තත්ත්ව ගැන. මම සරලව පැහැදිලි කරොතින් මේ විශේෂයෙන්ම බලන්න මේ ජානගත බලපෑම කොහොමද යාට බලපාලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ සමහර විට යාගේ අම්මා තාත්තා ආච්චි සීයා හෝ ඒ පරම්පරාවේ කොයි හෝ තියෙන ජානයක බලපෑමකින් මානසික ව්‍යාකූලතාවයක් එන්න පුළුවන්. වයස අවුරුදු 45 55 ඒ වගේ මට්ටමේදී මම දැකලා තියෙනවා අක්‍රමතා සහිතව ඒ කියන්නේ මේ චර්යා වෙනස්කම් ඇති වෙලා තියෙන අවස්ථා ඒවා තියෙනවා. එතකොට ඒකට අපිට කියන්න බෑ මේ බාහිර සාධකයක් බලපෑවා කියලා. හැබැයි අපේ මේ මිනිසුන් ගොඩක්ම උත්සාහ කරනවා කෙනෙක්ගේ එහෙම මානසික ව්‍යාකූලතාවයක් ඇති වුනහම ඒකට හේතු ගලපන්න. උදාහරණයක් ගොඩක් කියන්න පුළුවන් මේ එක පුද්ගලයෙක් හිටියාට ජීවිතය අවුරුදු 35 වගේ වෙනකොට එයාගේ සිතුවිලි රටාව වෙනස් වෙලා අසුර කරන පුද්ගලයෝ වෙනස් වෙලා රැකියාවල් හරියට කරගන්න නැතුව එහෙම වෙලා එයාට මේ මනෝ උපදේශනයේදී විශ්ලේෂණය කරන අය කියලා හොයාගෙන තිබුණේ පොඩි කාලේ ඇති වුණු ලිංගික මේ පීඩාවක් නිසා තමයි මේක වෙලා තින්නේ කියලා. නමුත් අර එයාට ඒක ආවේ ජානගතව. එයාගේ මේ ජෙනටිකලි තමයි ඒක මතුවලා තිබ්බේ. අර වගේ හේතු හදන එක වැරදි. ඒක නිසා මේ අපි විනිශ්චය කරන්න හොඳ නැහැ මේ පුද්ගලයෙක්ට මොකක් හරි ව්‍යාකූලතාවයක් තියෙනවා නම් මෙන්න මේ හේතු නිසා තමයි ඒක වෙලා තියෙන්නේ කියලා. නැත්නම් මේ පුද්ගලයා ඇසුරු කරපු නිසා. එහෙම කියලා කෙලින්ම මේ චෝදනා කරන්න බෑ. ඒක විශ්ලේෂණය කරලා බලන්න ඕනේ. ඒක නිසා අපි ගොඩාක් දුරට අර වැරදි මතවලට එනවා මේ පුද්ගලයා මෙහෙම ව්‍යාකූලුනේ මේ රැකියාව නිසා මේ දේවල් නිසා කියලා. ඒක නිසා එහෙම නොවෙන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ කෙනෙක්ට මනසේ සැහැල්ලුව සුවපහසු නැතුව යාට සමහර අවස්ථාවල ජීවත් වෙන අවස්ථා රැකියා අවස්ථාවන් ඊට පස්සේ සමහර අධ්‍යාපනය ලබන ක්ෂේත්‍රයේ පුද්ගලයාට ගැලපෙන්නේ නැත්නම්
එක්කෝ ක්‍රම දෙකක් තියෙනවා. එකක් එයාගේ මොළය ඒ ඉගෙන ගන්න විෂයට අනුගත වෙන විදිහට මොළය සකස් කරන්න ඕන. එහෙම නැත්නම් එයාගේ මොළය සකස් වෙලා තියෙන ආකාරයට ගැළපෙන විෂයකට යොමු කරන්න ඕන. දැන් මම මගේ සායන වලට එන දරුවෝ එහෙම එනවා ඉගෙන ගන්න ඉස්සර හොඳට පුළුවන් පස්සේ බෑ. ඒ කියන්නේ එයාගේ මොළය ඒ විෂය පිළි අරගෙන නැහැ. එතකොට මම මේ ප්‍රතිකාරාත්මක මෝහණයෙන් එයාගේ ගැඹුරු මනසේ මේ විෂයට එකඟතාවයක් කැමැත්තක් හදනවා. එතකොට ඒ දරුවෝ ස්වභාවිකව ඉගෙන ගන්නවා. මේක කියන්නේ යටිහිතින් තමයි එයා ඉගෙන ගන්න. එතකොට ඒක හරි පහසුයි මේ අර බලෙන් මේ මොළයට පොවනවට වඩා. ඉතින් ඒ නිසා මේ එහෙම සකස් කරන්න පුළුවන්. අපි හිතමු දැන් ඇත්තටම ගත්තොත් දැන් අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ මේ කැමැති විෂයන් ඉගෙනගෙන ඉදිරියට යන්න පුළුවන් ලෝකයක නෙවෙයි. දැන් අපිට සිද්ධ වෙනවා මේ ලෝකය දියුණු වෙමින් යන ආකාරයට ගැළපෙන විෂයන් ඉගෙන ගන්න. ඒ නිසා මගේ කැමැත්ත මේ මම ආස දේ කියලා එහෙම ඉගෙන ගත්තා කියලා අනාගතයේ මේ මහ පොළොවේ පය ගහන්න හැමෝටම පුළුවන් වෙන එකක් නැහැ. දැන් මේ යන තරඟකාරී බවත් එක්ක. ඉතින් අපි ඒකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එකඟ වෙන්න වෙනවා. ඒ නිසා දැන් මේ ක්‍රම අත්‍යවශ්‍යයි. විශේෂයෙන්ම දරුවන්ට උසස් අධ්‍යාපනය කරන අයට දැන් මගේ මේ සායන වලට යන අවුරුදු 27 28 30 35 අයත් මගේ අපේ හෙද පාසලට ඇවිල්ලා අපෙන් අහනවා දැන් මොකද්ද කරන්න ජීවිතේ? අපි කැමතියි කියලා ඉගෙනගෙන විෂයක් ගියා. දැන් ඒක පාවිච්චි කරන්න බෑ. දැන් ඒකට වටිනාකම් නැහැ. එහෙම වුණාම මම ඒගොල්ලන්ව සායන වලට අරගෙන මගේ තියෙනවා විෂන් මාස්ටර් කියලා ප්‍රෝග්‍රෑම් එකක්. ඒක ඇතුළතදී මම ඒගොල්ලන්ගේ මොළය සකස් කරනවා. අලුත් මේ වටිනාකම් සහිත විෂයන් වලට මොළය කැමති කරලා ඉගෙනගෙන ඉස්සරහට යන්න. මේක දැන් මේ විශේෂයෙන්ම ලංකාවට අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙනවා. මොකද අපේ අතීතයේ අපේ ගැඹුරු මනසට ගිහිල්ලා ආසාවන් ඉගෙන ගැනීම වලට කැමති විෂයන් ඇති වුණේ ඒ යුගයට අදාළව. නමුත් දැන් මේ අලුත් යුගයට ගැලපෙන්න මේව වෙනස් කරන්න සිද්ධ වෙනවා. එහෙනම් අන්න එතනට ඕන කරන ප්‍රතිකාරාත්මක ප්‍රවේශයේ හිස්තැනක් ලංකාවේ තියෙනවා. ඉතින් මම සහ දැන් මගේ මම උගන්වන මනෝ විද්‍යාව ඉගෙන ගන්න දරුවෝ වෛද්‍යවරු ඒ මනෝපදේශන ශාස්ත්‍රයේ ඉන්න අයට මම පැහැදිලි කරන්නේ මෙන්න මේ අලුතෙන් මනසක් නිර්මාණය කරලා ඉදිරියට යන්න බැරි වුණොත් අනාගතේ මානසික ව්‍යාකූලතා සහිත පුද්ගලයෝ බොහෝ පිරිසක් වැඩි වෙනවා. ඇයි ඒගොල්ලන්ගේ මනසේ තින්නේ අපි හිතමු උදාහරණයක් විදිහට x කියලා පැටර්න් එකක් එළිය අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ y කියන පැටර්න් එක. එතකොට මේ දෙක අතර ගැටීම ඔන්න මනෝව්‍යාධි තත්ත්වයන් ඇති කරනවා. ඉතින් මෙන්න මේ අනුගත වීමට නොහැකි වීම තමයි ඔය දැන් ඔබතුමිය අහපු ප්‍රශ්නේ ප්‍රධාන හේතුව. ඒ කියන්නේ එයාගේ මනසේ තියෙන වෙන කාරණාවක් එයාට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා වෙනත් සිද්ධියක් එක්ක ඥානගත ප්‍රවේශයක් හෝ රසායනික බලපෑමක් නැත්තම්. දැන් සමහර මේ අය ඉන්නවා මේ සමහර රසායන නිසා මොළේ වෙනස් වෙන කිරණ නිසා මොළේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. මම කියන්නේ එහෙම රෝග ඇති වෙන අවස්ථා නෙවෙයි. එදිනදා ජීවිතයේදී අනුගත වීමට නොහැකි වීම නිසා දිගු කාලීන ඇතිවන සරල පීඩාවන් තුල ජීවත් වෙන්න සිද්ධ වෙනකොට ඒගොල්ලන්ට ඇති වෙන මානසික ව්‍යාකූලතා තත්ත්වයන් වලට මේ සංකලිත මනෝ ප්‍රතිකාර ඇතුලේ ඉතාම හොඳ ප්‍රතිකාර තියෙනවා. මම සායන ඇතුලේ ඒවා සනාථ කරලා තියෙනවා. මේ ඒකට සජීවී උදාහරණ තියෙනවා. ඉතින් ඒ නිසා මේ දැනුම සමාජගත වෙන්න ඕන ඉතා වේගයෙන් මමත් ඒකට අවශ්‍ය කරන කටයුතු කරනවා. මොකද අපි හොඳින් හිටියත් වැඩක් නැහැ. සමාජයක් හොඳින් නැතුව. මොකද අපි ජීවත් වෙන්නේ සමාජය ඇතුලේ නිසා. ඒ නිසා අපේ වගකීමක් මේ දේවල් සමාජයට ගෙන යන එක. ඉතින් ඒකට අදාළව තමයි මේ දිනවල අපේ රෝහල සහ ඒ වගේම සරසවිය ඒ වගේ අපේ සුවදීප පදනම කටයුතු කරන්නේ. හොඳයි. ඒ වගේම දැන් වෛද්‍යතුමා කිව්වා මේ බටහිර ප්‍රතිකාර ක්‍රම හැරෙන්නට මෝහනය මගින් මේ සංකලිත වෛද්‍ය මනෝ ප්‍රතිකාර මගින් මේක සුව කරන්න පුළුවන් කියලා. කෙනෙක් බය නම් දැන් මෝහනය මගින් මේ මානසික රෝගී සුව කරන්න මොනවද තියෙන ප්‍රතිකාර ක්‍රම? ලේසියෙන්ම බටහිර ප්‍රතිකාර වලට යන්නේ නැතුව මෝහනය මගින් සුව කරන්න තියෙන ප්‍රතිකාර ක්‍රම මොනවද කියලා අපි දැනුවත් කරොත්. බටහිර මනෝවිද්‍යාවේදී රෝගියෙක්ව විශ්ලේෂණය කරලා ප්‍රතිකාර ලබා දෙන ක්‍රම වලට හැරෙන්න තවත් ක්‍රම තිබුණා. දැන් මේ වෙනකොට ලෝකයේ විශ්ලේෂණය කිරීම අතින් වෛද්‍ය විද්‍යාත්මක විශ්ලේෂණය කිරීම කියන ක්‍රමය ඇතුලේ ඉදිරියට අවිල්ලා තියෙනවා ගොඩක්. අපිට බටහිර ඖෂධ ප්‍රතිකාර විදි වලට එන්නේ එක අංශයක් පමණයි. දැන් ගත්තොත් මම මෝහනය අධ්‍යයනය කරනකොට ලෝකයේ රටවල් ගණනාවක මේ විෂය අධ්‍යයනය කරලා මිනිසුන්ට ඇප්ලයි කරලා රෝග සුව කරනවා. හැබැයි අපිට මේ දේවල් නිරාවරණය වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මම උත්සාහ කරේ ලෝකයේ විවිධ රටවල් වල තියෙන මේ සංකලිත මනෝ ප්‍රතිකාරක ක්‍රම අධ්‍යයනය කරලා ඒවා ලංකාවේ අපේ ජනතාවට ඇප්ලයි කරන්න ඕන ක්‍රමයක් හදන්න ඕන කියන තැන මම හිටියෙත් ඒ නිසා අපිට මෝහනය කිව්වහම අපේ අතීතයේ මේ පිළිබඳව গুপ্ত බවක් බයක්
ඊට පස්සේ මේ විෂය නොදන්නා ගුරුවරුන් විසින් ආචාර්ය මහාචාර්යවරු විසින් මේ මෝහණය කරාම ආයි නැගිටින්න බැරි වෙනවා ගියාත්ම වල ගිහිල්ලා හිර වෙනවා ඔහොම කියලා. එහෙම දෙයක් නැහැ. මේ මනසේ තියෙන මතකයන් ඔස්සේ ඇති ගිහිල්ලා මේ මතකයන් වල තියෙන වැරදි සටහන් නිවැරදි කිරීමක් තමයි මේ මෝහණයේදී කරන්නේ. ඒක නිසා මගේ දැන් මම මෝහන සෙෂන්ස් 10 ගාණක් කරලා ඇති. එහෙම කවුරුවත් ගිහිල්ලා හිර වෙලා එහෙම ඉඳල් වෙලා නැහැ. එහෙම වෙන්නේත් නැහැ. එහෙම නොවෙන විදිහට පිළිවෙලට මේක කරන්න පුළුවන් මේ ප්‍රතිකාරය. අපි හිතමු උදාහරණයක් විදිහට ප්‍රතිකාරයක් මෝහන ප්‍රතිකාරයකට යවලා මෝහන ප්‍රතිකාරය කරපු වෛද්‍යවරයාට එතනින් එහාට මෝහන ප්‍රතිකාරය යම් හේකින් කරගන්න බැරි වුණා කියලා. අපි හිතමු එයාට නිකන් උදාහරණයක් කියමුකෝ වෛද්‍යවරයාට අසනීප තත්ත්වයක් ක්ෂණිකව ආවා. එයාට ඉතින් ඉවත් වෙන්න ඕන. එතකොට අරයා ඉන්නේ මෝහන තත්ත්වේ. හැබැයි එහෙම වුණා කියලා කවදාවත් ඒ කෙනාට හානියක් වෙන්නේ නැහැ. මොකද මනසේ තියෙනවා ස්වභාවික සංරක්ෂණ යාන්ත්‍රණයක්. මෙන්න මේ ස්වභාවික සංරක්ෂණ යාන්ත්‍රණය විසින් මේ පුද්ගලයාව නැවත යථා තත්ත්වයටපත් කරනවා. යම් විටක ඕනනම් දවසක් දෙකක් රැයට නිින්දේදී පොඩි සිහින වෙනීමක් වගේ දෙයක් වෙනවා. මේක අධ්‍යයනය කරන මුල් කාලේ මමත් එක්ස්පෙරිමන්ට් කරපු කාලයක් තිබ්බා. ඒ කාලෙදී මම එහෙම නිද්‍රාවලට ගෙනහිල්ලා එකවර අවදි කරන්න සිද්ධ වෙච්ච අවස්ථා තිබුණා මේ බාහිර බලපෑම් නිසා. එහෙම එකවර අවදි කරාට පස්සේ දවස් කීපයක් යනකම් තද නිින්දේදී සමහර හීන වශයෙන් පෙනිලා ඒක නැවත බැලන්ස් කරගන්නවා. ඒ වගේ ස්වභාවික යාන්ත්‍රණයක් තියෙනවා. අන්නේ ස්වභාවික යාන්ත්‍රණය ගුණාත්මක කරමින් මෝහන ප්‍රතිකාරය විගොතින් කවදාවත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඊටාම හොඳින් එයාගේ ඒ අවදිවීම සහ සති කීපයකදී මොලේ නැවුම් රටාවක් නිර්මාණය කර ගන්නවා. ඒකට ඕන කරන හරිම ප්‍රතිකාරාත්මක යෝජනා ටික ගැඹුරු මනසට දාන්න තමයි මෝහන වේදියෙක් දක්ෂ වෙන්න ඕනේ. ඉතින් ඒක හරියට සකස් කරලා දානවා නම් මේ ප්‍රතිකාරාත්මක මෝහණයට කවුරුවත් බිය වෙන්න අවශ්‍ය නැහැ. ඊටාම හොඳ ප්‍රතිකාර ක්‍රමයක් අවශ්‍ය වෙන්නේ එයාට නැවුම්ව ඉන්න, හොඳින් ඉන්න, ගොඩ නැගෙන්න, සතුටින් ඉන්න, තමන්ගේ සමීපතමින් එක්ක ගුණාත්මකව ජීවත් වෙන්න ඕන කියලා මේ සුබවාදී අදහසක් විතර එයාට තියෙන්න ඕන. අපි හිතමු එයාට ස්වභාවික හිමයක් ඇති වෙන්නේ නැහැ කියලා. එයාට හිතෙන්නේ ජීවිතය කියන්නේ හරිම පීඩාකාරී දෙයක්. අපි සතුටින් ඉන්න ඕනේ නැහැ. ළඟම ඉන්න අයට නිතරම එයාගේ චර්යාවන්ගෙන් කරදර වෙනවා. එහෙම අදහසක් නම් තියෙන ඒකත් වෙනස් කරන්න පුළුවන්. ඒකත් අපේ උපදේශනයේදී යම් තරමක් දුරට ගිහිල්ලා උපදේශනයේදී එයාගේ මනස සකස් කළා මේ ජීවිතය දැන් ගුණාත්මකව වෙනස් වෙන්න ඕන කියලා සකස් කළා. එතනින් අපිට මේ මනෝ ප්‍රතිකාරය ආරම්භ කළා එයාව ඊටාම හොඳ ජීවිතයකට ගේන්න පුළුවන්කම තියෙනවා. මේකට සහයෝගී වන විදිහට අපිට දේශීය වෙදකමේ දේවල්, ආයුර්වේදයේ දේවල්, ඊට පස්සේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමයෙන්, ඊට පස්සේ චීන කටු වෛද්‍ය ක්‍රමේන දේවල් මේ සංකලිත ක්‍රම කීපය යොදා ගන්න පුළුවන්. සරලවම අපේ ගෙදරක වාස්තු සකස් කිරීම, ඒගොල්ලන්ගේ වෙන්ටිලේෂන් එක හදලා, ඒගොල්ලන්ට පේන කලර්ස් මොනවද, එහෙම දේවල් අලුතෙන් ඒගොල්ලන්ගේ බ්‍රේන් එකට යන්න ඕන තොරතුරු මොනවද කියලා හදලා, ඊට පස්සේ ඒගොල්ලන්ගේ කාමරේ තියෙන ෆ්‍රේග්නන්ස් එක, ඇරෝමා එක, සුවඳ වර්ග වෙනස් කරලා මේ මොළයට අලුත් දත්ත ටික දීලා ඒගොල්ලන්ව වෙනස් කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ හරිම සුව පහසු ප්‍රතිකාර ක්‍රමයක් තමයි දැන් මේ නූතන ප්‍රතිකාරාත්මක මෝහණය කියලා අපි මේ සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි දැන් මේ වෛද්‍යතුමනි මෝහණය මගින් මානසික රෝගියෙක් නිට්ටාවටම සුව කරන්න කොච්චර කාර්යයක් යනවද? ඒක මේ පුළුල් ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ නිට්ටාවට සුව කිරීම කියන කාරණාව අපිට කිසිදු වෛද්‍ය ක්‍රමයක පාවිච්චි කිරීම අපට අනුමත නැහැ. අනුමත කළා නැහැ. මොකද ඕනෑම කෙනෙක්, කියන්නේ ශරීරයක් හෝ මනසක් ඕනෑම මොහොතක රෝගී විය හැකියි කියන මේ පදනමුඩ තමයි ඉන්නේ. ඒක නිසා දෙයක් නිට්ටාවට සුව කිරීම කියන එක කවුරුම හරි පාවිච්චි කරනවා නම් ඒක 100% නිවැරදි වෙන්නේ නැහැ. අපිට පුළුවන් එයාව තුලනය කරන්න. එයාව නැවත රෝගී තත්ත්වයට ඇතිවීමට ඇති කාරක වලින් ඉවත් කළා. එයාගේ දැනට ගැඹුරු මනස පිළි අරන් තියෙන මොන හරි විශ්වාස පද්ධතියේ තියෙන දේවල් වෙනස් කළා. එයාව සුවතාවේ තියාගෙන යන්න පුළුවන්. නමුත් අපි අර මම කලින් කියපු කාරණාවක් විදිහට මේ මොලේ තියෙන රසායනනේ ඒවා ඕනෑම මොහොතක මොනවාම හරි දෙයක් නිසා වෙනස් විය හැකියි. ඒ නිසා අර නිට්ටාවටම සුව කරනවා කියන වචනයට මම එකඟ නැහැ වෛද්‍යවරයෙක් වශයෙන්. නමුත් ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාව දැනගත්ත කෙනෙක් වශයෙන් මම ඒකට එකඟ නැහැ. නමුත් මම අවුරුදු 5-6 වගේ කාලයකට කලින් ඉඳලා කරපු ප්‍රතිකාර වලින් සුවතාවයේ ඉන්නයි මේ මම හොඳ උදාහරණයක් කියන්නම්. මේ දැන් අපි ගමුකෝ දීද්‍රව අක්‍රමතාවයේ බයිපෝලර් වගේ රෝගී තත්ත්වයක් තියෙන සමහර රෝගීන් ඉන්නවා. අපි ප්‍රතිකාර කරාම එයා හොඳ වෙන මට්ටමේ නම් ඉතියා කොහොමත් ස්වභාවිකව හොඳ වෙනවා. එතකොට මේ අපිට පේන්නේ ආයව කෙනෙක් හොඳ කරා. එයා ආයි ලෙඩ වුණා කියලා නෑ. ඒක නේ එයාගේ ස්වභාවික මට්ටම. ඒක මට එක දුවෙක් හම්බුණා. එයාටත් ඒ වගේ. එයා මේ එක්සෑම්
ආසන්න කාලයේදී තමයි මුලින් එයා ලෙඩ වුණේ. හැබැයි ඊළඟ පාරදී එයා හොඳින් ඉන්න කාලේ. ඒ කියන්නේ අපි කියනවා ඒක මේනියා තත්ත්වයක ඉන්නකොට කියලා. එයා සතුටින් ඉන්නේ. දරුවෙක් නිසා ඒ සතුට එයාට රෝගයක් විදිහට පේන්නේ නැහැ. හරිම සතුටින් ඉන්නවා. ඒ ආසන්න කාලේ තමයි එක්සෑම් ඊළඟ පාර ආවේ. එතකොට මම ප්‍රතිකාර කරන කාලේ. හරිද? එතකොට ඒ ගෙදර හැමෝම හිතුවේ මේ මගේ ප්‍රතිකාර වලින් තමයි මේ දරුවා මේ විභාග පාස් වුණේ එහෙම කියලා. නමුත් මගේ ගෙදර අයට කිව්වා නෑ මේක රෝගයේ ස්වභාවය. නැවතත් මෙයා අර කාලෙදි මෙහෙම වෙන්න පුළුවන්. මට අවුරුදු 3ක් විතර යනවා මෙයාගේ මේ බැලන්ස් එක හදන්න. එහෙම නැත්නම් මෙයාට ජීවිත කාලෙම බෙහෙත් බොන්න වෙනවා කියලා. ඉතින් අවුරුදු 4ක් විතර මම ප්‍රතිකාරයේ ගියා. දැන් බැලන්ස්. දැනට එයාගේ ඒ තත්ත්වය එන්නේ නැහැ. අන්න ඒ වගේ සමහර රෝග තියෙනවා. අපිට කාලයක් අරගෙන තමයි ප්‍රතිකාර කරන්න ඕන. ළඟ බෙහෙත් දෙන්න බෑ. හැබැයි සමහර තත්ත්ව තියෙනවා මම එක දවසක් විතරක් ප්‍රතිකාර කළා මාස 2-3ක් යනකොට ඊටාම හොඳ මට්ටමට ආපු අය ඉන්නවා. ඉතින් ඒ නිසා මේ අර තියරියක් විදිහට මේ න්‍යායක් විදිහට අපිට කියන්න අවසරයක් නැහැ නිට්ටාවටම හොඳ වෙනවා කියලා. නමුත් ප්‍රතිකාර මගින් සුවතාවය ලැබලා ඊටාම සුවපත් ජීවිතයක් ගත කරන අය ඉන්නවා. ඉතින් බොහොම හරවත් කතා බහක් සහ ඔබට මානසික රෝගිකින් ඔබ පෙළෙනවා නම් මෝහනය ප්‍රතිකාර ක්‍රමයේ ඔස්සේ අපේ චමත්කාරී වසම් වෛද්‍යවරයා සම්බන්ධ කරගෙන ඔබේ මානසික රෝගය සුව කරගන්න. ඉතින් අපි මතක් කරමු දුරකථන අංකය සහ ඔබතුමා ප්‍රතිකාර කරන ස්ථානය කෙනෙක් ඔබව සම්බන්ධ කරගන්න කැමති නම්. ඔව් මේ කාලේ මේ ලෙක්චර්ස් එක පොඩක් කාර්යබහුල නිසා මම දැන් ප්‍රතිකාර කරන්නේ මහරගම නොබල් නුප්‍රෝහලේ විතරයි මේ කාලෙදී. දුර සායන වලට යන්න දැන් වෙලාව නැහැ. ඒ නිසා පැය එකමාරක දෙක කාලයක් වෙන් කළා හරියට රෝගය විනිශ්චය කළා නිවැරදි ප්‍රතිකාර අරගෙන සුවපත් කරන ක්ලිනික් එකක් විතරයි මම කරන්නේ. ඒක නිසා අර ලොකු පිරිසක් අරගෙන එහෙම ප්‍රතිකාර කරන්න ඒක සාර්ථක නැහැ. ඒ නිසා අනිවාර්යෙන් දුරකථන අංකයට ඇමතුමක් ලබා දීලා විතරක් එන්න. මගේ හෝමියෝපති සායනය තියෙනවා. ඒක OPD එකක් තියෙනවා. ඒක අඟහරුවාද තියෙන්නේ. අඟහරුවාද දවසේ ඇවිල්ලා මාව මුණ ගැහෙන්න පුළුවන්. ප්‍රතිකාර සඳහා කාලය වෙන් කරනවා නම් අර අංකයට අනිවාර්යෙන් දුරකථන ඇමතුමක් ලබා දීලා. ඉතින් බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. දිවිකමනේ සෝමංසල දාරා රේඩියෝ හරහා නිරෝගීකම පරම ලාභය කරගත් ඔබට වටිනා වැඩසටහනක් තිල්න කරන්න අපිට පුළුවන් වුණා. ඉතින් නැවත දවසක මෙවැනිම වෛද්‍යවරයෙක් එක්ක ඔබේ නිරෝගීකම රැකගන්න අවශ්‍ය කරන උපදෙස් ලබා දීමට අපි එන්න සූදානම්. එතෙක් සමුදෙනවා. ආයුබෝවන්. ආයුබෝවන්.